සුබ දවසක් යාළුවනේ. අද මම ඔයාලට අරන් ආවේ K500 Plus ගේමින් කීබෝඩ් එක. අපි දැන් වැඩි කතා නැතුව බලමු මේකේ තියෙන performance. අපි පොඩ්ඩක් බලමු. ඔයාලට පේන ඇති K500 Plus කියලා ඉතින් ගහලා තියෙනවා මෙන්න ලස්සන කීබෝඩ් එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති RGB lights එක. ඊට මේක අනිත් පැත්ත බැලුවොත් එහෙම කීබෝඩ් එකේ ඔයාලට පේනවා ඇති මේ විදිහට LED light switch වෙනවා, laser curving key cap තියෙනවා, ලස්සන controls මේවා තියෙනවා. මේ විදිහට අපිට QR එකක් තියෙනවා. keyboard එකේ ෆොටෝ එකක් තියෙනවා, ලස්සන ෆොටෝ එකක් තියෙනවා. light on කරලා අර අපි keyboard එක unbox කරලා බලමු. හරි මම keyboard එක unbox කරගත්තා. මට මුලින්ම තියෙන්නේ මේකේ ශානි ස්ටෝර් එකෙන් තමයි මම මේක buy කරේ. බිල් එක දාලා තියෙනවා මට උඩින්ම. ඔයාලට පේන්නේ නැති 2950ක් වගේ ප්‍රයිස් එක තමයි මේක වෙන්නේ. හරි අපි බලමු මේකේ මේ ප්‍රයිස් එකට මේ keyboard එක උපරිම සාධාරණ කරනවද කියලා. හරි මේක keyboard එක ගත්තාද ඔයාලට පේනවා ඇති මොකද ලස්සන තියෙනවා keyboard එකේ package එක. ඊට අපිට තියෙනවා දික කොලයක් තියෙනවා. මේකේ තියෙනවා warranty ඒ අදාළ කොන්දේසි එහෙම තියෙනවා. අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට යාලා පෙන්නනවා ගන්න කලින්ම අපි ගන්න item ඕන item එකක් අනිවාර්යෙන් check කරලා යාලා පෙන්නනවා. ඔයාලට පේනවා ඇති jacket by sale කියලා තියෙනවා. හරි අපි දැන් keyboard එක පොඩ්ඩක් බලමු. ඔයාලට පේනවා ඇති keyboard එක package එක තියෙනවා ගොඩක් ලස්සනට. මේ ටියුරේ අයින් කරමු. හරි මේකේ හොඳ ශක්තිමත් දිග වයර් එකක් තියෙනවා අපේ keyboard එකට. මේකේ බටන් උනත් ගොඩක් සැහැල්ලුයි. ඔයාලට පේනවා ඇති හොඳට. මම ළඟම shot එක කරන් පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මේ keyboard එකේ light on off ගන්න switch එකක් කියලා තියෙන්නේ. scroll lock කියලා බලවත් ඇති වෙන පේනවා. මෙන්න මේකෙන් තමයි light on off කරන්න තියෙන්නේ. මේකේ හොඳ දිග වයර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේක දිග අරගන්න මෙතනින්. ඔයාලට වෙන ශක්තිවත් වයර් එකක් තියෙන්නේ. ගොඩක් ලස්සන ඩිසයින් කරලා දෙනවා මේ USB port එකේ. ඔයාලට වෙන ගොඩක් දිග වයර් එකක් තියෙනවා. හරි අපි මේක බලමු. මේක power on කරගත්තාම තියෙන ලස්සන බලමු මේ keyboard එකේ. හරි ඉතින් යාළුවනේ මම දැන් මේක plug කරගෙන යනවා මගේ laptop එකට. හරි මම plug කරගත්ත පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ auto light එක on වුණා. ගොඩක් ලස්සනට තියෙනවා. ඊට පස්සේ ආයෙ off වෙනවා ටික වෙලාවකින්. හරි දැන් අපිට ආයෙ මේක on වෙනවා keyboard එක. මේක අපිට ඔයාලට පේනවා ඇති මේකේ නම් කියලාක් තියෙනවා, caps කියලාක් තියෙනවා, caps lock එක. මේ scroll කියන light එක පත් වෙලා තියෙන්නේ. මේ caps කියන එක lock එකේ light එක on කරන්න තියෙන්නේ මෙන්න caps lock එක ඔබෙන් පස්සේ මේක light එක on වෙනවා. ඔයාලට පේනවා ඇති. මේක දවල් කාලේ නම් keyboard light එක ඔයාලා off කරගන්න ඕන නම් ඔයාලට තියෙන්නේ මෙතන scroll lock කියලා තියෙන එක ඔබෙන් පස්සේ මේක light off වෙනවා. ආයෙ මේක ඔබෙන් පස්සේ light on වෙනවා. ඔයාලට පේනද ගොඩක් ලස්සනට තියෙනවා. මම ඔයාලට keyboard එක ලස්සන shot එක කරන් පෙන්නන්න මේ විදිහට. ඔයාලට වෙන විදිහට බටන් අතර ලස්සනට තියෙනවා කියලා යනවා. මම සයිඩ් එකෙන් තරම් පෙන්නන්න ඔයාලට ගොඩක් ලස්සනට පේන්න. ඔයාලට පේනවා ඇති. මේ තව ලස්සන දෙයක් තියෙන යාළුවනේ මේක ඔයාලට පේනවා ඇති අකුරු අතරිනුත් එළිය පේනවා. හරි ඉතින් යාළුවනේ මම දැන් වීඩියෝ එක අන්තිමට වෙලා තියෙන්නේ. ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ප්‍රයිස් එකට මේ keyboard එක හොඳයිද? අනිවාර්යෙන් දාන්න. වීඩියෝ හොඳ නම් like කරන්න, subscribe කරන්න, share කරන්න. ඔයාලා මේක buy කරන්න ඕන නම් ශානි ස්ටෝර් එකේ නම්බර් එකක් දාන්නම්. හැමෝටම සුබ දවසක්.